We are on our way to the airport. Yay! Where are you going? To China and Singapore Airlines. අපි යනවා සිලිකෝ ලයිෆ් ෆැමිලි සවාරි. Bye. Bye. Yay! Airport. අපි තුන් දෙනා මැච් වෙන්න සෙලින්කෝ ලයිෆ් ජැකට්ස් තුනකුත් ඇඳගෙන මේ යන්න හදන්නේ සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 19 වෙනි අදිරි චීන සංචාරයට. දැන් මේ ඇවිල්ලා ඉන්නේ එයාපෝට් එකට. ඉතින් ඉස්සෙල්ලාම මේ වගේ බ්‍රීෆින් එකක් දීලා තමයි ගමන ආරම්භ කරන්නේ. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක පෙන්නන්නම් අපි මේ කට්ටියත් එක්ක කොහොමද මේ ටුවර් එක යන්නේ කියලා. ඔයාලන්ට මොනාරි එකක් වුණොත් උන්ලා මට කියන්න. අපේ ගෲප් එකේ 23ක් ඉන්නවා. ඉතින් අපි ෆැමිලිස් විදියට වෙන වෙනම අපි චෙක් ඉන් වෙනවා දැන්. Hi everyone. තමයි අපේ ෆොටෝග්‍රාෆර්. Newman. ඉතින් අපි යන්නේ චයිනා. එයා තමයි ෆොටෝස් ගන්නේ, වීඩියෝස් කරන්නේ, වොයිසස් ගන්නේ. ඔක්කොම කරන්නේ. ඉතින් මම හරිම ආසයි චයිනා යන්න. Welcome. Vinit. පේනවනේ මිනිත් බිසි. ෆ්ලයිට් එකට යන්න කලින් වෙලාව චුට්ටක් තිබුණා. ඉතින් වොයිස් කට්ස් ටිකකුත් ගත්තා. Michael Jackson. හරි එන්ටර්ටේන්මන්ට් ඉවරයි. දැන් ගේට්ස් ආ ඕපන්. දැන් අපි යනවා ගේට් එකට. අපි යන්නේ සිංගප්පූර් එයාර්ලයින්ස් SQ469. මේ පේනවනේ ගේට් එක ඕපන්. දැන් අපි ඉතින් බෝඩ් වෙන්නයි යන්නේ. දැන් වෙලාව නම් 12යි කාලෙ විතර ඇති. අපේ ෆ්ලයිට් එක නම් තියෙන 12:50ට. Okay, so let's take a seat. Before boarding, please prepare your boarding pass for verification. Sleepy. I want to go to the airport. You want to go to the plane? Plane. I want plane. ඉතින් සිංගප්පූර්ට යන්න පැය 3:00මාරක් විතර යනවා. ඉතින් සිංගප්පූර්ල තමයි අපේ ට්‍රාන්සිට් එක තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි එතන ඉඳන් බීජිං වලට ෆ්ලයිට් එක ගන්නේ. මොනවාද? මම බලන්නද? මේ බලන්නකො ස්කයි එක ලස්සනයිනේ. wow, sunrise එක බලන්න. ඔන්න අපි ආවා සිංගප්පූර්. It's early morning here. මිනෙත් නිදාගත්තේ නැහැ. අපිට පොඩි ට්‍රාන්සිට් එකක් තියෙන්නේ. හින්දා කට්ටිය ඉක්මනටම යනවා. මාව දාලා යයි කියලා බයයි මාව අතින් ඇදලා ගත්තා. මහන්සියටම ඔන්න අන්තිමේදී නිදාගත්තා. ඉතින් තව ටික වෙලාවයි තියෙන්නේ අපි බීජිං වලට ලෑන්ඩ් කරන්න. ඉතින් මෙහෙම තමයි අපිට උඩින් ඉඳන් බීජිං පේන්නේ. හරිම ලස්සනයිනේ. ඉතින් බීජිං වල අපි දවස් 5ක් වගේ කාලයක් ගත කරන්න සූදානම්. ඉතින් බලමු මේ එක්ස්පීරියන්ස් එක කොයි වගේ එක්ස්පීරියන්ස් එකක් වෙයිද කියලා. අපි තුන් දෙනාට විතරක් නෙමෙයි අපිත් එක්ක ආපු හැමෝටම. අපි දැන් එන්ටර් වුණා විතරයි. මේ තියෙන්නේ බීජිං එයාපෝට් එක. හරි ලොකු එයාපෝට් එකක්. අපේ කට්ටිය පිටිපස්සෙන් ආවා. මේ කියනකොට මේ ඉන්නේ. ඔන්න දැන් ඒ අයත් ඉස්සරහට එනවා ටික ටික. දැන් අපි යන්න ඕන බැගේජ් ක්ලියර් කරගන්න. ඔය තියෙන්නේ අපි යන්නේ ට්‍රේන් එකට.
නෙත් බඩගිනි කිව්වා නේද? මිනිත් චීනට ආපුවම අපි කොහොමද මිනිස්සුන්ට අපි ආමන්ත්‍රණය කරන්නේ? මොනවද කියන්නේ? Ni hao. Ni hao. So once again, welcome to Beijing. ඉතින් අපේ කට්ටිය ඔක්කොම baggages clear කරලා දැන් මේ බලාගෙන ඉන්නේ අපේ බස් එක එනකන්. So stay tuned. අපේ චීන සංචාරය අපි දැකපු තැන් අපේ experiences ඊළඟ වීඩියෝ එකෙන් අපි share කරන්න බලාපොරොත්තු වෙනවා. Bye.